හලෝ යාළුවනේ ඉතින් කොහමද මම අද ඔයාලට අරගෙන ඇවිල්ලා තියෙනවා ඔයාලා ක්ලියර් නැති බ්ලර් ෆොටෝ සුපිරිම ක්ලියර් එකක් ගන්න පුළුවන් ෆ්‍රී ඇප් එකක් ගැන. ඉතින් වැඩි කතා නැතුව අපි යමු අපේ වීඩියෝ එකට. හරි, ඔයාලා මුලින්ම ඔයාලා ෆෝන් එකේ තියෙන Play Store එකට හරි App Store එකට හරි යන්න ඕනේ. හරි, ඔයාලා ගිහිල්ලා එතන Play Store එකේ හරි App Store එකේ සර්ච් බාර් එකේ සර්ච් කරගන්න ඕනේ ඔය මිනි කියලා. ඊට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ සතු පාට ලෝගෝ එකක් තියෙන app එකක් එනවා. ඉතින් ඔයාලා ඒක download කරගන්න ඕනේ. හරි, ඉතින් මම දැන් මේ වෙලාවේ තමයි මේක download කරගන්නේ. හරි, මෙන්න මේ විදිහට ඊට පස්සේ ඕපන් කියලා එකක් තියෙනවා. ඒකෙන් ගියාට පස්සේ ඔයාලා මෙතන චුට්ටක් කියලා ලෝඩ් ඉන්නවා ඇප් එක. හරි, දැන් බලා ගන්න පුළුවන් ඔයාලට මෙන්න එතනින් එනවා get started කියලා එක. ඉතින් ඔයාලා ඒක එකපාරට ටච් කරන්න ඕනේ. හරි, ඊට පස්සේ මෙතන පල්ලෙහාගෙන continue කියලා එකක් ඒකත් ඔයාලා එකපාරට ටච් කරගන්න ඕනේ. ඊට පස්සේ ආයි continue කියලා එකක් එනවා ඒකත් ටච් කරගන්න ඕනේ. ඊට පස්සේ allow full access කියන එක දෙන්න ඕනේ. ඊට පස්සේ මෙතන female male කියන එක ඔයාලා select කරගන්න ඕනේ. හරි, මෙතෙන්දී ඔයාලා බලා ගන්න පුළුවන් ඉතින් මේ app එකෙන් ඔයාලට කරගන්න පුළුවන් වැඩ ටික. ඔයාලට AI වලින් edit කරගන්න, AI art toy filter, enhance photo, blur photo unblur කරගන්න වගේ ගොඩක් වැඩ මේකෙන් පුළුවන් ඉතින්. හරි, මම මෙතනදී select කරගන්න ඉතින් enhance your photo කියන option එක. ඔයාලා ඒක උඩ එකපාරට touch කරගන්න ඕනේ. හරි, ඊට පස්සේ මෙන්න මේ වගේ එකක් තමයි ඉන්නේ ඔයාලට. මෙතනදී ඔයාලා pic photo කියන එක උඩ එකපාරට touch කරගන්න ඕනේ. හරි, ඊට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් ඔය ගැලරිය ඕපන් වෙනවා. ඊට පස්සේ ඔයාලා කැමති ෆොටෝ එකක් අරගෙන දැන් කන්ටිනියු කියන එක දෙන්න ඕනේ. දුන්නාම මෙන්න මේ වගේ චුට්ටක් වෙලා යනවා. ඊට පස්සේ ඔයාලා මෙතන උඩින් බලා ගන්න පුළුවන් restore purchase කියලා ඔප්ෂන් එක. ඉතින් ඔයාලා ඒක උඩ එකපාරට ටච් කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා බලා ගන්න ඕන okay go it කියලා මැසේජ් එකක් එනවා. හරි, ඒක ටච් කරාට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් පැත්තෙන් මෙන්න මේ වගේ කතරයක් එනවා. ඒක උඩ එකපාරට ටච් කරගන්න ඕනේ. හරි, ඊට පස්සේ ඔයාලා ඉන්න මෙන්න මේ වගේ තැනක තමයි ඉතින් ඔයාලා මෙතනදී enhance කියන ඔප්ෂන් එක උඩ එකපාරට ටච් කරගන්න ඕනේ. හරි, ඊට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් upload in the photo කියලා මෙන්න මෙතන රවුමක් පිරෙනවා. හරි, ඒ රවුම පිරුණාට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් මම දීපු ෆොටෝ එක ඉතින් මෙයාලා කලර් බැලන්ස් කරලා සුපිරිම ක්වොලිටි එකකට අරන් තියෙනවා. හරි, ඔයාලට පල්ලෙහාම දැන් බලා ගන්න පුළුවන් background blur, colors, background enhance, face retouch, face enhance වගේ ඔප්ෂන් කිහිපයක්. ඉතින් ඔයාලා මේකෙන් පුළුවන් ඔයාලට enhance වෙන්න ඕනේ නැති ඒවා select කරගන්න පුළුවන්. මේකේ home tab එක නවත්තනකොට බලා ගන්න පුළුවන් AI edit සැටරේ තියෙනවා. ඔයාලා background එක මාරු කරගන්න, තා flash, muscles වගේ effect බලා ගන්න පුළුවන්. හරි, මෙතනින් වත් පල්ලෙහාට ගියම් බලා ගන්න පුළුවන් තවත් ඉතින් effect ගොඩක් තියෙනවා. ඉතින් ඔයාලට ඉතින් මේ ඔක්කොම ඉතින් use කරලා බලන්න පුළුවන්. මම මේ වෙලාවේ මේක යූස් කරන්න යන්නේ. හරි, ඉතින් අදට මේ වීඩියෝ එක මම මෙතනින් ඉවර කරනවා. ඉතින් මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා මගේ channel එකට subscribe කරලා මේ වීඩියෝ එකට like එකක් දාලා comment එකක් දාලා යන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.